අයිබෝවන් සුවපත් සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා අපේ අලුත් YouTube channel සමග එකතු වෙලා ඉන්න ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ මේ නාලිකා බලන්න ඉස්සෙල්ලා මම ඔබට කියනවා ඔබ අලුත් නැවුම් අත්දැකීමක් නැවුම් වෙනසක් ලබා දීම තමයි අපේ අරමුණ. කායික වශයෙන්, මානසික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් සුවපත් කිරීම තමයි අපේ අරමුණ. එනේ අරමුණට යන ඔබගේ ඉල්ලා සිටිනවා අපේ YouTube channel එක subscribe කරන්න. අපි අලුත් දෙයක් ඉදිරිපත් කළ වහාම ඔබ තුලට ඒක ගමන් කරනවා. ඔබේ මනස ඒක ග්‍රහණය කරගන්න පුළුවන් විශිෂ්ට දේවල් අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අදත් මම ඔබට ඉදිරිපත් කරන්න යන බොහොම වටිනා දෙයක්. ඔබ දන්නවද වැඩියෙන්ම මිනිස්සු මේ ඇදෙන කෑම නිසා. පෞගි කාලේ මතක ඇති කොරෝනා සමයේ ගොඩක් අය වාහනේ ඇතුලේ heart attack හැදිලා මලා. හේතුව කෑම නෑ කියන්න බෑ. ගොඩක් අය කාලා මත්පැන් පානය කරලා බොහොම තරහින් අර සීට් එකට වාඩි වෙලා ඉන්නකොට ආවේ මොකද heart attack. ඇවිල්ලා පීඩනයත් එක්ක ගොඩක් අය මලා. හේතුව තමයි සාමාන්‍ය යෝගවල ආයුර්වේදයේ පැහැදිලි කරනවා ඔබ ආහාර ගත විගස අඩි 150ක් ඇවිදින්න. ආහාර ගත විගස නිදාගන්න කෙනා පසුපස මාරයා පන්නන්නේය. ආහාර ගත් විගස අඩි 150ක් ඇවිදින් නේද එයාට ආයු සැප බල වැඩි වර්ධනය වෙන්නේ. නමුත් අවාසනාවක මහත කියන්න බෑ මේ නාලිකාවේ ගොඩක් අය විවිධ ආගම් වල අය පවා ආහාර ගත විගස සැතපෙනවා. ඒක හොඳ නෑ. සැතපීලා ඊට පස්සේ සැතපෙන අයට එනවා අදිරුදිරි පීඩනය, හෘදයාබාධ විතරක්නේ බයිපාස් පවා කරන්න වෙනවා. ඊට පස්සේ අවුරුදු 2-3කදී අපවත් වෙනවා. මතක තියාගන්න මේක මම ගොඩාක් අයට කියනවා ඒක කරන්න එපා. බුදුරජාන් වහන්සේ පවා ප්‍රතික්ෂේප කරනවා මේක ඇවිදින සක්මන් භාවනාව කරන්න. අපිට ආයුර්වේදෙත් ඔක කියනවා සක්මන් කරන්න අඩි 150. ඔබට එහෙම සක්මන් කරන්න බෑ. අපහසුයි. ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න. එහෙමනම් මෙන්න මේ ආසනය පුරුදු පුහුණු වෙන්න. මේකට කියනවා වජ්‍රාසනය කියලා. මෙන්න මේකේ වැදගත්කම තවදුරටත් මම කියනවා ඔබට කොහොමද? ඔබ යනවා මේක කොච්චර වටිනවද කියනවා නම් ඔබ යනවා මගුල් ගෙදරකට. ගිහිලා රුපියල් 3000ක් දෙනවා. දීලා 15000ක් විතර කනවා. එහෙමනේ කරන්නේ. කනවා. සමහර විට ඔබට තවදුරටත් කන්න ඕන නම් මෙන්න මේ ආසනය පුරුදු වෙන්න වජ්‍රාසනය පුරුදු වෙලා ගිහලා ආපහු කන්න ඔබට වෙඩින් එක ඉවර වෙනකන් කන්න පුළුවන්. මොකද හේතුව ඔබේ ඩයිජෙස්ටිව් සිස්ටම් එක ආහාර ජීර්ණ පද්ධතිය හොඳට ක්‍රියාත්මක වෙනවා විනාඩි 10ක් 15ක් අතරතුරදී. ඒ නිසා කෑම කාලේ ඉවර වෙලා නිදා ගන්න එපා. කෑම කාලේ ඉවර වෙලා වාඩි වෙලා ඉන්න එපා. කෑම කාලා ඉවර වෙලා පොඩි වේලාවක් උත්සාහ කරන්න වජ්‍රාසනය කියන මේ ආසනය පුරුදු පුහුණු වෙන්න. කොහොමද මේ වජ්‍රාසනය පුරුදු වෙන්නේ? ඉස්සෙල්ලාම යනවා අපි දණ්ඩාසනයට. අත් දෙක කලව දෙපසට ගන්න. අල්ල පොළවට තියන්න. සෙමින් දකුණු පාය ඉදිරියට දිග හරින්න. වම් පාදයට පහසු ආකාරයක්. පාදයේ ප්‍රශ්නයක් නැහැ. කොන්ද හොඳට ඍජු කරලා ඇස් මට්ටමට බලා ගන්න. බලාගෙන ඔබේ දකුණු පාදයේ සෙමින් ඇතුළට නවන්න. දකුණු පාදයේ නවන. වම් පාදයේ සෙමින් නවන්න. පාද පතුල් මත වාඩි වෙලා අත් දෙක කල උඩ තබා ගන්න. ඇස් පියා ගන්න. හුස්ම කෙරෙහි මනසේ අවධානය යොමු කරන්න. ඔබ අධික ලෙස ආහාරගෙන ඉන්න වේලාවක් කියලා හිතන්න. හිතලා නාස්පුඩු තුලින් හොඳට හුස්ම අරගන්න උදරය බඩ හොඳට පිම්බෙන ආකාරයට ඉදිරියට හුස්ම අරගන්න. හොඳට උදරය බඩ ලිහිල් වෙන ආකාරයට හුස්ම පිට කරන්න. හුස්ම ගැනීමේදී උදරය පිම්බෙනවා. හුස්ම පිට කිරීමේදී උදරය හැකිලෙනවා. මේක එක දිගට කරන්න. විනාඩි 10ක් 15ක් එක දිගට කරන්න. කාපු විගස කන්න ඉස්සලා නෙමෙයි ආහාර ගත විගස මේක කරන්න. හරි වටිනවා. ඔබ ගන්න ජපන් ජාතික අය, කොරියන් ජාතික අය, සෙන් බෞද්ධයෝ බලා ගන්න මේ ආකාර වාඩි වෙලා ඉන්න.
චීන ජාතිකයේ කාවොත් චීන ජාතිකයා කන්නේ ආමාශයේ කොටස් එකයි. චීන ජාතිකයෝයි අපේ අය එක්කහුව වෙලා එක්තරා සම්මන්ත්‍රණයක් තියෙනවා. ඒකට අපේ මැති ඇමතිවරු සහභාගී වෙනවා. මම දැක්ක ඒ රූපේ පැහැදිලිව පෙන්නලා තියෙනවා චීන හුණා අපේ අය යෝධයෝ. අපේ අයට වඩා ඒගොල්ලෝ යනකොට යන්නේ බඩ තමයි ඉස්සල්ලාම යන්නේ. චීනා ඍජුව සිටගෙන කොන්ද කෙලින් තියාගෙන ජපනා ඍජුව සිටගෙන කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා කොරියන් කාරයා කොන්ද ඍජුව තියාගෙන ඉන්නවා හරිම කෙට්ටුයි හරිම කෙසගා හරියට දියවැඩියා හැදිලා වගේ. අපේ අය මහා තරබාරු අධික නිදිමසින් වෙලෙන අධික අලසකමින් වෙලෙන පුටුවට බාර දීලා ඒ රැස්වීමේ සාකච්ඡා යන අතරතුර නිදි කිරා වැටෙනවා. චීන වටපිට බලනවා හිනහ වෙනවා. ඉතින් මතක තියාගන්න අපි ලෙඩ වෙන්නේ අපේ කට නිසා දෙක අපි ලෙඩ වෙන්නේ අපේ හිත නිසා අපේ සිතුවිලි නිසා. ඒ නිසා මතක තියාගන්න මේ ආසනය වජ්‍රාසනය කියන ආසනය හරි වටිනවා. ඔබට මේ ආසනයේ හුරු පුරුදු නම් ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ සංදි වල නැමෙන සුළු ස්වභාවය වැඩි නම් ඔබට දෙක යන්න පුළුවන් සුප්ත වජ්‍රාසනයේ කැම කාපු විගස. කොහොමද කරන්නේ? ඔන්න බලන්න. පාදෙක ඈත් ධනස් දෙක ලං කළා විලුඹ දෙක ඈත් කරන්න. මැද වාඩි වෙන්න. වාඩි වෙලා අත් දෙක තියාගෙන ධනස් උඩ ඉදිරියේ බලා ගන්න. දැන් සෙමීන් දකුණු අතේ වැලමිට පිටිපස්සට තියන්න ඕන බලන්න. හෙමීන් තියෙන රිද්මේ බලන්න. වම් අත තියලා හෙමීන් පිටිපස්සට යන්න. ගිහිල්ලා අත් දෙකෙන් හිස බැඳ ගන්න. බැඳගෙන ඇස් පියාගෙන නාස්පුඩු තුලින් හොඳට හුස්ම අරගන්න. හොඳට පිට කරන්න. ගැඹුරු ලෙස හුස්ම අරගන්න. උදරය උස් පහත් වෙන ආකාරයට ගැඹුරු ලෙස පිට කරන්න. මේ ආකාරයේ වාර 16ක් විතර ආශ්වාස ප්‍රශ්වාස කරන්න. බලන්න ඔබේ උදරයේ තියෙන බරගතිය අඩු වෙන්නේ නැද්ද කියලා. ආමාශය හොඳට ක්‍රියාකාරී වෙනවා මේ වජ්‍රාසනය හා සුප්ත වජ්‍රාසනය තුල. බලන්න නිදහස් වෙනකොට සෙමින් ඒ විදිහට නිදහස් වෙන අත්තිබ වැලමිට අනිත් වැලමිට පාද පතුල් මත වාඩි වෙලා නරල හිමින් පොළවට තියලා අද්දේ කලව දෙපසට යොමු කරලා පොඩි වේලාවක් හිස පල්ලෙහාට ගියේ නරල හිමින් අද්දේ කලව දෙපසට තිය රැඳිලා ලිහිල් කළා අද්දෙක නැවත ගත්ත කලව උඩ ඇස් පියාගෙන මනසින් සිතෙන් සිර ලිහිල් කළා. එහෙනම් ආහාර ගත විගස කළ හැකි ප්‍රධාන ආසනය දෙකක් කියලා දුන්නා. එකක් හරි වැදගත් වජ්‍රාසනය, අනිත් එක පුළුවන් නම් දෙකක් කරන්න සුප්ත වජ්‍රාසනය. එහෙනම් සමුගන්න අවසරයි. නැවතත් ඔබට මතක් කරනවා අපේ ආදරණීය නාලිකාවත් සමග එකතු වෙන එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබේ ඥාති මිත්‍රාදීන්ට මේක ෂෙයා කරන්න. මේ පණිවිඩය යවන්න. ඒ අයත් සුවපත් වෙනවා, ඔබත් සුවපත් වෙනවා. රටම සුවපත් වුණොත් මේ ශාලා මේ ඔසුසල් වහන්න පුළුවන්. මොකද හේතුව තමයි ඔබ ගන්න බෙහෙත් හැම බෙහෙතක් මොන බෙහෙත ගත්තත් ඒකේ අතුරු ආබාධයක් තියෙනවා. යෝගවල අතුරු ආබාධ නැහැ. නිසි පරිදි ඉගෙනගත් ගුරුවරයෙක්ගෙන් යෝගා ඉගෙන ගත්තත්. එහෙනම් සමුගන්නවා ඔබ සැමට තෙරුවන් සරණයි. ජේසු පිහිටයි විශ්වීය ආශිර්වාදය ලැබේවා. හරි ඕම්. ශාන්ති ශාන්ති ශාන්ති. Ceylon Live.